Hai. Ada අපිට මේ එකපාර හිතට යන්න හිතන ට්‍රිප් එක. one day trip එකක්. කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඇවිල්ලා කෝච්චියෙන් නැග්ග බෙලියත්තට යන්න. මේ බෙලියත්තට යන ගමන් තමයි කතා කරන්නේ. මාත් එක්ක ඉන්න අපේ උදියා. උදියා මොනවාරි කියත්. උදියා මොනවාරි කියත්. ඒ තාරිකාව අරබන් නැන්නේ. අපි බෙලියත්තට ඇවිල්ලා ඉන්නේ. බලමු ගිහලා කතා කරමු. Hai යාළුවේ. අපි අද ආවේ බෙලියත්තට ඇවිල්ලා වීර කැටියේ තියෙන ලස්සන විලායකට. ගගීස් ලේක් විව් කබානා. අපේ සහෝදරයා උදීෂ් ඉන්නවා. ඉතින් උදීෂ් කොහමද? හතර දෙනෙක් තමයි එන්නේ හිටියේ. ඒනවාට මේ අපේ පොළුකාර කවුද? රොබින්දු සහ ගමයා ගමගේ ආහුන් දෙන්න ආවේ නැහැ. ඒ නිසා අපි හනිමූන් පැකේජ් එකක් දාගෙන ආව කරන්න දෙයක් නැහැ. ඒක ඇත්තට අද හොඳ කතාවක් වුණා. මේ මොකද්ද? කපල් රූම් එකක්. කපල් රූම් එකක් කියලා කවන්න මොනාරි කරගමු. මේකට තමයි ඇද කියලා කියන්නේ. මේකට තමයි සිංගල් බෙඩ් එක කියන්නේ. මේකට තමයි ඩබල් බෙඩ් එක කියන්නේ. අරකට ඩබල් බෙඩ් එක. මේකට තමයි කියන්නේ සීත කාමරය. එතකොට මේකට කියන්නේ රූප පේන කතා පෙට්ටිය. එතකොට මේකට කියන්නේ වතුර විදින නාන කාමරය. වතුර විදින නාන කාමරය. වතුරයි. අරක සාමාන්‍ය ජනවාහරේ කබුසිය කියනවා. අපි කියනවා බොක්සී කොමඩ්. බලන්න ආතල් නේද? ඉතින් උදියා වරේ. එන්න අපි නැව්ගත ජීවිතේ නැව්වල දුක් විඳලා කම් කටුරු විඳලා මේ වෙලාවේ දුක කියන වෙලාව දුක් විඳලා ඉරේ ගියේ. මම ඉරේත් ගියා. කන්න බොන්න නැතුව කෙට්ටුනේ අයියේ. වතුර තිබුණේත් නෑ අපිට. නේද දැන් හැමදේම තියෙනවා. මේක තමයි ජීවිතය කියන්නේ. හරි. අපි බලමු අවසර මොනවද කරන්න තියෙන්නේ කියලා. මේකේ පොඩි මේ මොනවද? පොඩි ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. ඇක්ටිවිටීස් වගේක්. කායක් පදින්න, වැව්තාවුල් ලේනාන්න, දහන් ගැසීම, කැරම් ගැසීම ඇතුළු විවිධ ජන ක්‍රීඩා. බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි හවස හමුවෙමු. අද දවස උදීෂත් එක්ක. වැව් විස්මත්තේ අපි යනවා කයාකි.
යා අඩුවල අවුරුදු 40 ක මේ බලත් අපේ පොඩි උන් ජීවිතය ගැන කියන්න තියෙන්නේ අද දවස ගැන මොකද කියන්න තියෙන්නේ මේක තමයි හැබැයි ඉතින් මේ ආදල් එක බං අපි දෙමව්පියන් අන්න අමාරු දැන් පස්සේ මම මේක දැම්මේ මේ ඉතින් සුපිරි කොල්ලෙක් තමයි උදීෂ පෙරේරා පෙරේරා සාන්ස් ඔක්කොම අපි තමයි ඇත්තටම ඉතින් මේක තමයි ඉතින් ජීවිතේ මේක පිස්සු හැදෙන කතන්දරයක් මාරම සැපක් තියෙන්නේ බැරේ හුලං එක්ක අඩුම මේ කතා කරපේ වනේ බං සනයි බං මරු හොඳ view එකක් එක්ක උඹ යන්නේ බලාකුළුයි අස්සනයි ඕකේ අපි ආයෙ හම්බෙමු වෙන මේ තමයි පිස්සු හැදෙන ජීවිතේ මේ නෙළුම් මලක් කඩමුද ඒ ජීවිතේ පළවෙනි වතාවට මම නෙළුම් මලක් කඩන්න යන්නවා අඩෝ මේක සොඳුරු අවස්ථාවක් ෆස්ට් ටයිම් වගේ ජීවිතේ නෙළුම් මලක් කඩනවා yes man yes උදියා මම ඔබට මලක් ගේන්න පොඩ්ඩ හිටපන් ජීවිතේ ලස්සන මොහොතක් තනියම වැවක් මැද්දේ දැන් ඉන්නේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ ඊට පස්සේ අහස වතුර කැඩෙන සද්දේ එච්චරයි ඇහෙන්නේ පිස්සු හැදෙනවා මිස්සෙච්ච අමුතු ජීවිතයක් කොහොමරි එක මොහොතකට ආය ළඟා කරගත්තා අම්මා පිස්සු හැදෙනවා පිස්සු හැදෙනවා ඉතින් බලමු මොකද වෙන්නේ කියලා මේ ජීවිතේ අමුතු කාලේනවා අමුතු තාලේ සුන්දර මතක තමයි මේ පැත්තෙන් දවසේ නිමාව එතකොට මේ පැත්තෙන් දවසේ පටන් ගන්න ඔච්චරයි අපි දන්න පාය ඊට පහේ කවදන කත දන්න අපි දන්න දවසේ දැන් ওই කෑල්ල වෙනවනේ ඉතින් ඇත්තටම ලස්සන දවසක් අද මේ වීර කැටිය වැවේ ඉන්නේ අපි ලස්සන වැවක් කබලක් ගහගෙන කයක් එකක් පැදගෙන මේක පිස්සු ඇතන ජීවිතයක් උන්ට ඇත්තටම ඕනෙලා ඉතින් මෙන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ජීවිතේ පළවෙනි වතාවට ඔන්න ඒක ගත්තා. ආතල් දවසක්. දන්නේම නැතුව අමුතු එක්ස්පීරියන්ස් අපේ ජීවිතේට අපිට හම්බ වෙනවා. නැව්වල ගිහිල්ලා කරදියෙන් මිරිදියට. එහෙනම් අපි ආයෙ හම්බෙමු. මේක වෙනම විකාරයක් පිස්සු හැදෙනවා.